අද ලෝකයේ තිබෙන විශිෂ්ට සාර්ථක සමාගම් ප්‍රතිවාදීන් එක්ක තරග වදින්නේ වැඩිපුර මුදල් උපයන්න නෙමෙයි. පාරිභෝගිකයන්ගේ හදවත් දිනා ගන්න. තමන් සේවය ලබා දෙන මිනිස්සුන්ගේ හැඟීම් භාවයන් දිනා ගන්න. ඔබ මිලදී ගන්නේ කෝපි කෝප්පයක් අයිස්ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඇඳුමක් සපත්තු දෙකක් වෙන්න පුළුවන්. ඔබ නැවත නැවතත් ඒ ආයතනයේ නිෂ්පාදනම මිලදී ගන්නේ ඔවුන් ප්‍රචාරණයෙන් ඔබේ හැඟීම් සමග ගනුදෙනු කරන නිසා. ඔබ අවධානය යොමු කරන්නේ මිල පිළිබඳව නම්, ලාභය පිළිබඳව නම්, ඔබේ තරගකරුවා ඔබට වඩා අඩු මිලක් ලබා දුන්නොත් ඔබේ පාරිභෝගිකයා ඔවුන් වෙත යන්න ඉඩ දෙනවා. නමුත් ඔබ ඔවුන්ගේ හදවත් දිනාගත්තොත් ඔවුන් ජීවිත කාලයම රැඳෙන්නේ ඔබ සමග. ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය කුමක් වුණත් සාර්ථකත්වයේ රහස හදවත් දිනා ගැනීමයි.